ලෝකයේ බුද්ධිමත්ම මිනිසුන් පවා වසර දහස් ගණනක් තිස්සේ සාකච්ඡා කළ සිරවිසිටි ප්‍රශ්නයක් අද අපි විසඳමු. ඒ තමයි මුලින්ම ආවේ කුකුලාද නැත්නම් බිත්තරයද? අපේ මොළය ක්ෂණිකව කියනවා කුකුලෙක් නොමැතිව බිත්තරයක් දාන්න බෑ. නමුත් මොහොතකින් තවත් හඩක් කියනවා බිත්තරයක් නොමැතිව කුකුලෙක් හැදෙන්නේ නැහැ. මේක හරියට සදාකාලික උගුලක් වගේ නේද? එහෙනම් යුනිවර්සල් ඩීටේල්ස් සමග අද අපි විද්‍යාව හරහා මේ ප්‍රශ්නයට නිශ්චිතම පිළිතුර සොයාගනිමු. ඔබ සිතූ දේ සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුරුවන්. මේ ප්‍රශ්නය විසඳන්න නම් අපි මුලින්ම කුකුලා අමතක කරලා බිත්තරය දිහාට යොමු වෙන්න ඕන. අප දන්නා ආකාරයට ජීව විද්‍යාත්මකව බිත්තරයක් කියන්නේ කුකුලා පමණක් දමන දෙයක් නෙවෙයි. ඊට වඩා බොහෝ කලකට පෙර එනම් ඩයිනසෝර යුගයටත් පෙර පෘථිවියේ උරගයින් රෙප්ටයිල්ස් සිටියා. ඔවුන් ගොඩබිම බෝවීම සඳහා ඇම්නියොටික් බිත්තරය නමින් හැඳින්වෙන කවචයක් සහිත බිත්තරයක් භාවිත කළා. සරලව කිව්වොත් කුකුලා බිහිවෙන්නත් කලින් උගේ ඈත ඥාතින් කවච සහිත බිත්තර දමමින් සිටියා. දැන් අපි කුකුලාට යමු. පරිණාමවාදයට අනුව අද අප දකින කුකුලා ගැලස් ඩොමෙස්ටිකස් බිහි වූයේ එක රැයකින් නෙවෙයි. වසර දහස් ගණනක් තිස්සේ කුකුලාට සමාන පූර්ව කුකුළු විශේෂයක ප්‍රී චිකන් ස්පීෂීස් එකේ DNA වලට ඉතා සියුම් වූ ජානමය වෙනස්කමක් ජෙනෙටික් මියුටේෂන් සිදු වුණා. මේ වෙනස සිදු වුණේ කුකුලාගේ මව වන කුකුලෙකු නොවන පක්ෂියාගේ ශරීරය තුලයි. ඒ අනුව එම පූර්ව කුකුළු පක්ෂියා විසින් දමන ලද බිත්තරයේ ඇතුළත සිටියේ අපේක්ෂිත පරිදි වෙනස් වූ DNA සහිත සහ පළමු සැබෑ කුකුලා ලෙස හඳුනාගත හැකි ජීවියායි. එහෙනම් විද්‍යාත්මක සාක්ෂි අනුව පිළිතුර පැහැදිලි. කුකුලාගේ DNA අඩංගු වූ ඒ බිත්තරය කුකුලාට වඩා පළමුව පැමිණියය. ඒ කියන්නේ මුලින්ම ආවේ බිත්තරයයි. ඇත්ත වශයෙන්ම කුකුලා කලේ වෙනත් විශේෂයක බිත්තරයක් තුල පරිණාමයට ලක් වී කුකුලාගේ බිත්තරය නවතත් ලෝකයට දායාද කිරීම පමණයි. මේ විද්‍යාත්මක පිළිතුර ගැන ඔබ හිතන්නේ කුමක්ද? ඔබ වෙනත් පිළිතුරක් අපේක්ෂා කරාද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න. ඔබ දන්නා සදාකාලික ප්‍රශ්න ගැන තවත් වීඩියෝ අවශ්‍ය නම් අපට කියන්න. යුනිවර්සල් ඩීටේල්ස් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟ වටිනා වීඩියෝවෙන් හමුවෙමු.